අපි අමර බොඩේ පල්ලයක් තියෙන. මේක අද යන්නේ මේක සමහර. මේ දුව මිටි වෙන්නේ. හරි අපි තාගන්න එදා අපි කරන් දර්ශක ටික මතකයි නේ ඔයගොල්ලෝ නේද? දර්ශක වල මොකද්ද වෙන සීන් එක? දැන් මෙන්න මේකේ අපි කොහොමද උත්තරේ ගන්නෙ? 27 යට 125 ඍණ 1/3 කොහොමද අපි උත්තරේ ගන්නේ? දගන ලොට් එකක්ම හදුවා අපි. මොකද ඔය පළවෙනිම කාරණේ? ඔය එකක් දුන්නු ගමන් අපිට සිද්ධ වෙනවා මෙයාගේ දර්ශකේ වෙන වෙනම බෙදා ගන්න. මේ දැන් මේක ෂට් එකක්ම තියෙනවනේ. එතකොට මෙයාට වෙනම දානවා ඍණ 1/3 සහ මෙයාට වෙනම දානවා ඍණ 1/3. තේරුණාද? ඊට පස්සේ මොකද්ද කරන්නේ? මෙයා ධන කරගන්න ඕනේ. මෙයාව ධන කරගන්න මොකද්ද කරන්නේ? මේ දර්ශකයේ ලකුණ ධන කරගන්න. මොකද්ද කරන්නේ ධන කරගන්න? කියපන් බලන්න. කොහොමද ධන කරගන්නේ? එයා ඉරෙන් උඩයට මාරු කරනවා. ඒ කියන්නේ මෙයා උඩට දාපුවාම මේ ඍණ එක ධන වෙනවා. මෙයා පල්ලෙහාට දාපුවාම මෙයාගේ ඍණ එක මොකද වෙන්නේ? ධන වෙනවා. හැම වෙලාවෙම මේ ඍණ එකක් ධන කරන්න උඩයට තමයි මාරු වෙන්න ඕනේ. තේරුණාද පැහැදිලිද? right. ඊට පස්සේ මොකද්ද වෙන්න ඕනේ? ඊට පස්සේ මෙයාගේ යට තියෙන අගේ කීයද බබා මේ භාගේ? අන්න හරි. මේ යට ඉන්න කෙනා කවුද? 3. එහෙනම් මෙයා මට 125 හදා ගන්න ඕනේ මොක හිටියත් මොකේ දර්ශකයේ 3 විදියට. දර්ශකයේ කීය විදියට හදා ගන්න ඕනේ? 3 විදියට. එහෙනම් දර්ශකයේ 3 හැදෙන්නේ 125. දර්ශකයේ 3 හැදෙන්නේ එකම ඉලක්කම 3 පාරක් ගුණ කරාමනේ. හැබැයි එක 3 පාරක් ගුණ කරාට 125 හැදෙනවද? නෑ. දෙක 3 පාරක් ගුණ කරාට හැදෙනවද? නෑ. කීයක් ගුණ කරන්න කවුද ගුණ කරන්න ඕනේ එහෙනම්? 5 3 පාරක් ගුණ කරද්දි හැදෙනවා. එහෙනම් මට 5 අරක් 5 25 25 අරක් 5 125 125 වෙනකොට දාන්න පුළුවන් එහෙනම් 5 කීයයි කියලාද 3යි කියලා. මෙයා එහෙනම් කීය තුන්වෙනි බලයේද? 3 තුන්වෙනි බලය. මේ දෙක ගුණ කරනවා. එතකොට මේකට මේක මොකද වෙන්නේ? කැපෙනවා. මොකද දර්ශක දෙකක් ඇද්දී අනිවාර්යෙන් මේ දෙක ගුණ වෙනවා. එකම සංඛ්‍යාවක දර්ශක දෙකක් ආවොත් අනිවාර්යෙන් මේ දර්ශක දෙක මොකද වෙන්නේ? ගුණ වෙනවා. 6 වරක් 2 12යි. තේරුණාද? නමුත් මෙතන අපිට ආවේ 1 යට 6 නම් මේ දෙක ගුණ වෙද්දි මෙයා උඩ මෙයා යටනේ ඉන්නේ. එතකොට මේකට මේ කැපිටල් X විතරක් හැදෙනවා. තේරුණාද? එහෙනම් හොඳට මතක තියාගන්න මේ යට ඉන්නගේ විදිහට මේ ඇතුලේ ඉන්න කෙනා හදාගත්තොත් අනිවාර්යයෙන්ම එදෙන කපලා දාන්න පුළුවන්. එහෙනම් මේකට මේකත් කැපෙන අවසාන උත්තරේ 5යට කීය දෙන්නේ? 5යට 3. තේරුණාද? පැහැදිලිද? හරි. පොතොරට කල් දාගන්නකො. ගියොත් මතක් වෙන්නේ. හරි බබා එතකොට ශනිකව ඔයාලා පාඩම් ටික ඉවර කරනවා බබා මේ දරබඩ ගාලා ඔක්කොම ගාමු හරි බබා එතකොට ඔන්න දර්ශක ටික අපිට ඔලුව තියා ගන්න ඕනේ ලඝු වලට යද්දි සහ අපේ ලඝු වල පළවෙනි කොටසේ බබා නීති කීපයක් තියෙනවා ලඝු පළවෙනි කොටසේ ගණන් ටික හැදෙන්නේ බබා ලඝු බලන්නේ නැතුව ලඝු පොත බලන්නේ නැතුව හොඳට බලා ගන්න ගණන් 3කින් 4කින් කියලා දෙනවා ගොඩක් වෙලා ගන්න බෑ බැරි දැන් ඉවර කරන්න පෑන් එක ක්ලෝස් වල පාඩම් කොම් රෙගුලර් නැති වෙලා ඒ පළතර ඔක්කොම ඉවරයි. ඒක නම්බල විතරයි තියෙනවා නැති. දැන් හෙට පන්දේ දාමු දැන් ගිහද බැරුණා. මේ හෙට පන්දේ. එල්කෝ කොමස් වගේ දැන් කොක් ගන්න. බබා මේ 10 වසරේ ටිකම තමයි මේකෙදි කතා කරන්න තියෙන්නේ අපිට. අහගන්න. එයි. almost. බබා මෙන්න මේ ලඝු පද දෙකක් තියෙන ගණන් දෙද්දී අපි කරන්න ඕනේ වැඩේ මොකද්ද? එක ලඝු පදයක් දාගන්න. ඔය හරක බලන් හිටපන්කෝ. තේරුණාද? ලඝු පද දෙකක් තියෙද්දී එක ලඝු පදයක් දාගන්නවා සහ මෙන්න මේ දෙක එකතු කිරීම මොකක් බවට පත් වෙනවද එතකොට? ගුණ කිරීමක් බවට පත් වෙනවා. Hurry. X gonna kill you, right? Like this, as well as we can write
this one x subtraction translate to which one? Divisions. Okay. Divide by y. අඩු කිරීම බෙදීමක් බවට පත් වෙනවා. තේරුණේ කතාව? ඒ වගේම තමයි මේකේ 11 වසරේ තියෙන කෑල්ල තමයි මෙන්න මේ දර්ශකයක් තිබ්බොත් බබා මෙන්න මේ දර්ශකය එන්න ඕනේ ලඝු වලින් ඉස්සරහට. ලඝු වලින් කොහෙටද එන්න ඕනේ? ඉස්සරහට අපි දාන්න පුරුදු වෙන්නට ඕනේ. ඔන්න ඒ විදිහට. පැහැදිලිද? හරි. සහ මෙන්න මේ කතාව අපිට අනිවාර්යම කතාව හැමදේම කතා කරන කතාව. මෙන්න මෙතන ඉන්න කෙනයි මෙතන ඉන්න කෙනයි පුතේ සමාන වුණොත් අනිවාර්යයෙන් මෙන්න මෙතන ඉන්න කෙනයි මෙතන ඉන්න කෙනයි මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. බබා දැන් කන පල්නවා මම ඈ. මේ දෙන්න සමාන වුණොත් මේ දෙන්නත් මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. තේරුණාද පැහැදිලිද? හරි. එතකොට ඔය කාරණා ටික අපි අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න ඕනේ. හරි? right. එහෙනම් මට ඉස්සරව මම මේකෙන් පටන් ගන්නම්. මෙන්න මේකේ උත්තරේ මට කියන්න x වලට එන්නේ කීයද කියන එක. ලඝු 3 පාදයට 81 සමානයි x කියලා මම ඔයාලට දෙනවා. මට කියන්න ඔක x වලට කීය දෙන්න ඕනේ එහෙනම්. බගලගෙන x වලට කීයද ඔක එන්න ඕනේ. x සමානයි 4. ඇයි? දැන් තරතක තේරෙනවද? දැන් ඔළුවට එන්න ඕනේ වගේ තියෙනවනේ බබා දැන්. දැන් මේකේ ලඝු මෙතන 3 නම් දැන් මේ තියෙන්නේ ඔළුවට දාගන්න. මෙයයි සමාන වෙන්න ඕන. එහෙනම් මෙතන 3 නම් ලවෙත් මෙතන එන්න ඕනේ කවුද? 3. ආයෙ වෙන බයිලා නැහැ. තේරුණාද? ඊළඟට මම දැනගන්න ඕනේ කාරණේ මොකක්ද? මෙන්න මෙතන දැන් ගානට හානියක් වෙන්න බෑනේ. දැන් මෙන්න මෙතන තියෙන බබා 81 නම් අනිවාර්යෙන් මෙතන 3 දැම්මා කියලා නෑ 3 81න් ලියන්න 81 එන විදිහට ලියන්න ඕන. තේරුණා? ගානට හානියක් වෙන්න බෑ. හරි? එහෙනම් 81 ලියන්න පුළුවන් 3 බලයක් විදිහට. එහෙනම් 3 ඉලක්ක මම ගුණ කරන් යනවා 80 එනකන් 3 වරක් 3 9 9 වරක් 3 27 27 3 81. එහෙනම් මට 81 වෙනුවට දාන්න පුළුවන් කියලා 3 කීවෙනි බලයේද? 4 වෙනි බලය. කතාව තේරුණාද? හරි. එහෙනම් මෙයයි සමාන වෙනවා නම් අනිවාර්යෙන් මෙයයි මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. එහෙනම් x වල උත්තරය අනිවාර්යෙන් කීයද වෙන්න ඕනේ? 4. කතාව තේරුණාද නැද්ද? පැහැදිලිද හැමෝටම? තේරුණාද? බබා දැන් වලට 10න් තේරෙන්නේ නැති එකද 11න් තේරෙන්න ඕනේ. ඒක එහෙම තමයි. ඔක අනිවාර්යෙන්ම අය අල්ලා ගන්න පුළුවන් වෙන්න ඕනේ බැරි වෙන්න බෑ. right මම දෙවෙනි ගාන වලෙන් අහන්නේ ලඝු මෙතන දෙනවා x කියලා. මෙතන දෙනවා 125 කියලා දෙනවා. මෙන්න මෙතන දෙනවා මම 3 කියලා. දැන් ඔයා කොතනද හදන්න යන්නේ? 125 මම වෙනස් කරන්න ඕනේ. උගේ අනිවාර්යෙන් 125 දර්ශකයේ කීයද වෙන්න ඕනේ? දැන් මෙයාම තමයි මෙතන ඉන්නවා. දැන් අනිත් පැත්තට. දැන් ඉස්සෙල්ලා මම හිතුවේ මොකද්ද? මෙතන ඉන්න කෙනා මෙතන හැදුවා. දැන් මෝදීලා තියෙන නිසා මෙයාව හැදෙන්න ඕනේ මෙතන. එහෙනම් දැන් 125 හැදෙන්න ඕනේ දර්ශකයේ කීයේ විදිහටද? දර්ශකයේ 3 විදිහටනේ. තේරුණාද? දැන් ඔළුවට එන්න ඕනේ මොකද්ද? දර්ශකයේ 3 එන්නේ එකම ඉලක්කම කී පාරක් ගුණ කරපුවාම? 3 පාරක්. එහෙනම් මම එක 3 පාරක් ගුණ කරලා බලනවා දර්ශකයේ එනවද? 125 එන්නේ. දෙක 3 පාරක් ගුණ කරලා එනවද 125? නෑ. එතකොට එකේ ඉඳන් චෙක් කරගෙන යනවා මේකෙදි. මේකෙදි මොකද උනේ? මේ ඉලක්කම ගුණ කරගෙන යනවා. මේක එනකම් මේකෙදි මොකද වෙන්නේ? අර වාර ගන්න තමයි මට ඕනේ. එහෙනම් එකේ ඉඳන් චෙක් කරගෙන යනවා. එහෙනම් මොකක් 3 පාරක් ගුණ කරාම 225 එන්නේ? 5 3 පාරක් ගුණ කරාම එහෙනම් ලවෙත් මෙතන 5 එන්නේ. එහෙනම් මෙයයි සමාන වෙනවා නම් කෙලින්ම x ලගේ කීයද වෙන්න ඕනේ? එහෙනම් 5. කතාව පැහැදිලිද? තේරුණාද හැමෝටම? හරි. ඕකේ අහන තුන්වෙනි සීන් එක තමයි මෙන්න මෙතන දෙක දෙනවා මෙතන x දෙනවා මෙතන දෙනවා 6 කියලා. හරි. දැන් එහෙනම් x ලගේ ගන්න කොහොමද? දැන් x ලගේ ගන්න කොහොමද? දැන් ආය බයිලානේ දැන් මේක විතරයි පුතේ අනුට එන්න ඕනේ මේක විතරයි. මෙතන ඉන්න කෙනා මෙතන ඉන්නවනේ මෙතන ඉන්න කෙනා මෙතන ඉන්නවනේ එච්චරයි. ආය වෙන ගාන හිතන්නේ නැහැ මොකෝ. හරි. දැන් ලොවෙත් බබා මෙතන ඉන්නේ 2 නම් අනිවාර්යෙන් මෙතන ඉන්න ඕනේ කීයද? මෙතන ඉන්නේ 6 නම් ලොවෙත් මෙතන ඉන්න ඕනේ කීයද? 6. දැන් මම චෙක් කරනවා x වෙනුවට ඉන්නේ කවුද? මේ x කියන තැන ඉන්නේ දැන් 2 කීයද ඉන්නේ?
කීයද ඉන්නේ? හරි. එහෙනම් x ලගේ 2 6යි 2 6 කියන්නේ දෙක කී පාරක් ගුණ වෙනවද? 6 පාරක් ගුණ වෙනවා. එහෙනම් 2 වරක් 2 4යි 4 වරක් 2 8 8 වරක් 2 16 16 වරක් 2 32 32 වරක් 2 64යි. x ලගේ කීයද එහෙනම් එන්න අපිට 64. කතාව තේරුණාද? පැහැදිලිද? ඔන්න ඔය සීන් එක තමයි අපේ අනිවාර්යයෙන්ම ඔළුවට එන්න ඕනේ කතාව. right. මම ඔයගේ හතරවෙනි ගාන අහන්න. මෙන්න මේකේ උත්තරේ කීයද කියලා. ලඝු LG කියන එකේ තේරුම මොකද්ද? LG කියන එකේ තේරුම ලඝු 10 පාදයට. ලඝු කීයේ පාදයටද? 10 පාදයට කියන එක කෙටි කරලා තමයි මේ දාලා තියෙන්නේ. අපි දැනගන්න ඕනේ LG කියලා තිබ්බොත් එතන තියෙන ලඝු කීයේ පාදයට කියන එකද? 10 පාදයට. එහෙනම් මට මේකේ උත්තරේ කියන්න බලන්න. LG 4 ධන LG 25 මේ සීන් එක. ලඝු පද දැන් මං කීයක්ද දාන්නේ? 1යි. කීයද දාන්නේ? 1යි. එතකොට එහෙනම් ඔන්න එකක් දැම්මා. එතකොට අනිවාර්යෙන් මේ අගයන් දෙක මොකද වෙන්නේ? ಗುಣ වෙනවා. එහෙනම් දැන් LG කියන්නේ ලඝු කීයේ පාදයටද? 10 පාදයට. එහෙනම් 4 වරක් 25 කීයද උත්තරේ? 100යි. දැන් මේ සීන් එකෙන් මෙතන ඉන්නේ 10 නම් බබා ලොවෙත් මෙතන ඉන්න ඕනේ කීයද? 10. එහෙනම් 100 මට ලියන්න වෙනවා 10 බලයක් විදිහට. 10 කීවෙනි බලයේද 100 කියන්නේ? දෙවෙනි බලය. එහෙනම් බබා මෙයයි සමානයි නම් අවසාන උත්තරේ වෙන්නේ උඩ ඉන්න දර්ශකයේ කීයද? එහෙනම් මේ ගැටලුවේ අවසාන උත්තරේ කීයද? 2. කතාව තේරුණාද හැමෝටම පැහැදිලි නේද? තේරුණානේ? හරි. ඊළඟ ගාන පස්වෙනි ගාන මම ඔබෙන් අහන්නේ මේ විදිහට. ලඝු 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 4 පාදයට 128 අඩු කිරීම ලඝු 4 පාදයට 2. හරි. කොහොමද ලියන්න ඕනේ? කියන්න බලන්න. කියන්න කොහොමද දෙන්න ඕනේ එහෙනම්? මොකද කියන්න බලන්න. දැකලා මේක උත්තර කියන්න. උත්තර කියන්න. කොහොමද? ලඝු කීයද කොහොමද? ලඝු පාදේ කීයද? 4 128 බෙදනවා කීයෙන්ද? අඩු කිරීම වෙනකොට මොකක්ද දාන්නේ? බෙදීම 2. එහෙනම් අපිට දාන්න පුළුවන් ලඝු 4 පාදයට 128 බෙදුවම උත්තරේ කීයද? 64. තේරුණාද? එහෙනම් දැන් මෙතන ඉන්නේ 4 නම් ළමෙත් මෙතන ඉන්න ඕනේ කීයද? 4. එහෙනම් 64 කියන්නේ 4 කීවෙනි බලයේද? 4 ගුණ කරගෙන යනවා 64 එනකම්. 4 3 පාර ගුණ කරපුවම නේද දෙන්නේ. එහෙනම් මේයි සමාන නම් අවසාන උත්තරේ කීයද එහෙනම්? 3. පැහැදිලිද හැමෝටම ගත්තද? තේරුණානේ? හරි. ඉක්මනට මේ ඉංග්‍රීසි පිටක දාලා කොට කරගෙන ඉක්මනට උදාහරණ හතරක් ගල්ලා ගන්න බලන්න. කොටස් වල මාත් එක ආවන්නේ. දර්ශනා ලැබුණා. තොගිලි මේක දෙකට මාරු කරගන්න. හරි. රයිට්. හරි. මම මෙන්න මේකට ඉක්මනට බලන්න. 2යි ලඝු 2 පාදයට 16 වෙනවා. ලඝු ඔයාලා ගත්තොත් දෙවෙනි ගණන් ටික මෙන්න මේ ගාන. හරි. කොහොමද බබා හදන්නේ? සංකල කියන්නේ. මේකෙදි ඉස්සරහා මෙයා ඉන්න බෑ. ඔය තුන්වෙනි ලඝු නීතියට අනුව මෙන්න මෙතන කෙනෙක් ආවොත් මේ දෙකේ ඉලක්කම කොහෙටද දාන්න ඕනේ? 16 මොකක් විදිහට දාන්න ඕනේ? දර්ශකයේ විදිහට දාන්න ඕනේ. තේරෙනවද කියන්නේ කොහොමද? ලඝු අනිවාර්යෙන් මේ ඉස්සරහ කෙනෙක් තිබ්බොත් දර්ශකයට දාන්න ඕනේ. තේරෙනවද? එහෙනම් ලඝු 2 පාදයට 16 කීවෙනි බලයේද? කියන්න. දෙවෙනි බලය. වෙන ලඝු 2 පාදයට කීයද? 8. කතාව තේරුණාද? එහෙනම් ලඝු 2 පාදයේ දැන් පද දෙක වෙනකොට එකක් දැම්මා. එහෙනම් 16 වර්ගයේ බෙදීම 8 නේ දෙන්න ඕනේ. තේරුණාද හැමෝටම පැහැදිලිද? එහෙනම් ලඝු 2 පාදයට මෙතන 16 බබා කී පාරක් ගුණ වෙනවද? 16 වරක් දෙක නෙමෙයි 16 දෙපාරක් ගුණ වෙනවා. තේරුණාද නැද්ද? දැන් දෙකට එක බලා ගන්න හරියට ඈ. මෙතන කීයද? 8යි. එහෙනම් දැන් එනවා ලඝු 2 පාදයට
16 වරක් 8 කීයද? 128යි. නේ? හැබැයි ඔළුව තියෙන කෙනා වුණනම් මේක මෙහෙම කරනවා. මෙයයි මෙතනම දෙකේ බලයක් විතර හදාගන්න එක ලේසි. ඒ 2 4යි 2 3යි කියලා දැන් මේකනේ ඕන්න. එහෙම නැත්නම් 8 වරක් 6 48කට දැම්මා 2 4ක් ඉදිරිය 100 කී දෙන්නේ 28යි. දැන් බබා අනිවාර්යෙන් මෙතන 2 නම් ලොවෙත් මෙතන හැදෙන්න ඕනේ කීයද? 2. එහෙනම් 120 කියන්නේ 2 කීවෙනි බලයේද? 2 ලකම ගුණ කරලා යනවා 128 එනකන් 2 කී පාරක් ගුණ වෙන්න ඕනද 128 එන්න? ගුණ කරලා යන්න 6 පාරක් ගුණ වෙන්න ඕනේ. කී පාරක්ද? 6 පාරක්. එහෙනම් බබා මෙයයි සමාන නම් අවසාන උත්තරේ වෙන්නේ මෙයා නේද? එහෙනම් වෙන්න ඕනේ. ඒ මෙයයි සමාන නම් මෙයයි සමාන වෙන්න ඕනේ. කතාව තේරුණාද? පැහැදිලිද? මොකටම තේරුණාද? එහෙනම් වෙන්න ඕනේ පියවර වල ටික පුතේ. දැන් මේකෙදී අපි අල්ලා ගන්න ඕනේ මේකේ ක්‍රම ටික. ක්‍රම මොනවද? ක්‍රම ටික වෙන්න ඕනේ අර ලඝු නීති වලට අනුව දර්ශකයක් ඉස්සරහින් කෙනෙක් තිබ්බොත් එයා ගන්න ඕනේ කවුරු විදිහටද? මෙයාගේ දර්ශකයේ විදිහට. තේරුණාද? ඊට පස්සේ අර ලඝු අදාළ නීතිය දාන්න තියෙනවා. පැහැදිලිනේ ඔක්කොටම තේරුණානේ? හැබැයි මෙන්න ඔකට දර්ශක අර කලින් හිතපු දර්ශක ටිකක් ඕන වෙනවා. එතනකෝ මට මොකද මෙන්න මේ දෙවෙනි කියන උත්තරේ කියන්නේ දෙවෙනි එකේ තියෙන්නේ බබා LG 80 ඍණ 3යි LG 2 කියලා. හරි. මොකද්ද කරන්න ඕනේ ඉස්සරෝම දෙයි කියන්න මට. බබා හැමෝම උත්තර දෙන්නේ ඈ. ච හරි. හැමෝම කියන්නේ කොහොමද මේ ගන්න ඕනේ? කොහොමද කියන්නේ? පළවෙනි එක මොකද්ද කියන්නේ ඉස්සරම ඔය කටහඬ කියනවා. අනිවාර්යෙන් මෙතන 3 දාන්න ඕනේ නේද ඔක්කොටම කලින්. ඒක තමයි පළවෙනිම පියවර. එහෙනම් ලඝු 80 ඍණ ලඝු 2 පාදෙට කීයද? 3. ඊළඟට මොකද්ද කරන්න ඕනේ ඉක්මනට කියන්නේ? බෙදනවා. 80 බෙදීම 2 කීවෙනි බලයේද? 3. 2 3 කියන්නේ කීයද? 8මයි නේද? 2 3 පාරක් ගුණ කරාම උත්තරේ කීයද එන්නේ? 8. කතාව පැහැදිලිද? එහෙනම් 88න් බෙදපුවම උත්තරේ කීයද? 10. එහෙනම් දැන් මෙයා ලියන්නේ LG කියන එකේ තේරුම මොකද්ද? ලඝු කීයේ පාදයටද? 10 පාදයට. දැන් මේ සමානයි නේද? එහෙනම් අවසාන උත්තරේ වෙන්න ඕනේ මොකක්ද? දර්ශකේ. එකම දේ යන්නේ. තේරුණාද? එහෙනම් මේ සමාන නම් මේ සමාන වෙන්න ඕනේ. අවසාන උත්තරේ කීයද එහෙනම්? 1. කතාව තේරුණාද මොකටම? තේරුණානේ? නැත්තම් මේ කියන්නේ right. ඔය දෙක කරලා මම හිතන්නේ මේක තමයි මොකද ලෙන්නම C1 2යි LG 5 ධන බබා එකක් හරි බැරි වුණොත් දෙනවා පාර. දැන් ක්‍රමයේ කියලා දුන්නානේ. හරි. ඉතින් දෙක හදන්න. ඊයක හදන්න. අර තුනම ලියලා C1 දාන්න. පළවෙනි හදන දෙක ආයෙ කොහොමද? කොතනද? අද 16 වගේ අප්පට. LG අඩු කියන්නේ බයද? මෙන්න මේ පළවෙනි එකම මෙතන මේ 8 නෙමෙයි දෙකනේ 8 දෙන්න ඕනේ. බබා මේ පළවෙනි ගන්න වැරදි මෙතන 8. එතකොට මෙතන 8ට එකයි මෙතන 2 නේ දෙන්න ඕනේ. 2 හරිනේ? එතන 8 2යි මෙතන 2යි. එතන 16 වරක් 2 කියන්නේ කීයද? 32යි. 36. එහෙනම් 32 කියන්නේ 2 කීවෙනි බලයේද? 5 වෙනි බලය. එහෙනම් උත්තරේ කී දෙන්න ඕනේ? 5 නේද? හරිද? හරි හදන්න හොඳයි ඈ. මම හදන්න ඉන්නවා කියලා බැලු. අනේ නෑ දාලා දන්න තුරු මම හදන්න ඉන්නවා කියලා බැලු. අපි මොකද දැන් හරි දක්ෂයි. දැන් හරි දක්ෂයි කියන්නේ. ඔය දෝනියා ඇවෝ නේද? උඹේ ඔළුව ඥාවුනේ. හරි ඉක්මනට අරගෙන මම මේක බලන්න කොයි. ඉකිලීකිය මලන බදා සයුරි සිංගවුරු රලන බදා
මාපන් එකදකින් මේක කොහොමද දෙන්න ඕනේ? බබා මෙතන දෙක උඩට තුන උඩට නේ. එහෙනම් LG පහේ දෙක LG දෙකේ තුන ඍණ LG දෙක. බබා එහෙනම් මේ ඔක්කොටම එකක් දානවා. දාලා එකපාරම මම මේක විහිදුවලා ලියන්නම්. පහේව දෙකයි අනතන ලියන්නකෝ. පහේ දෙක එකතු කිරීමට ගුණ කිරීම LG දෙකේ තුන අඩු කිරීමට මොකද්ද බෙදීම LG දාන්නේ. කීයද? දෙක. තේරුණාද නැද්ද? තේරුණානේ? දැන් එහෙනම් මේකේ LG පහ දෙපාරක් ගුණ වෙනවා දෙක තුන් පාරක් ගුණ වෙනවා බෙදීම දෙක. දෙක දෙකයි මේකට මේකයි. ලඝු 10 පාදයෙන් නේද පුතේ LG කියන්නේ. එහෙනම් 5 අරක් 5 25 25 අරක් 2 50 50 අරක් 2 100යි. 100 කියන්නේ දැන් 10 කීවෙනි බලයේද? 10 දෙවෙනි බලය. මෙයයි මේ සමාන නම් අවසාන උත්තරේ කීයද එහෙනම්? උඩ ඉන්න දර්ශකය දෙක. තේරුණාද මොඩම? හරිනේ? හරි මේකට යන් බබා මේකේ මුලින්ම එහෙනම් මේක මෙතනට යනවා මම මේක හදනවා ලියපු නිසා මේක තුන වෙනවා මෙයා මෙතන යනවා මේක භාගය වෙනවා ඔන්න ඔය ටික ඉස්සරවම ලියනවා තේරුණාද හරි බබා ඇත්තම කතාව මේ වගේ මේ විසඳුම් මෙතන දාන්න ඕනේ ඇත්තටම අපි මේකදී එකපාරම එහෙම දැම්මට නමුත් එහෙම අවශ්‍ය නැහැ නමුත් මේ දර්ශකයක් තියෙන නිසා ඒක හදාගෙන ඉන්න වෙනවා හරි එහෙනම් බබා ඒක වෙනම පැත්තක හදාගත්තත් කමක් නැහැ හැබැයි කටුකොලේක හදන්නේම හදන්න එපා 9 භාගය කියන එක ලියන්න පුළුවන් නේද බබා මට අනිවාර්යෙන් මෙයාගේ දර්ශකය කීයද හැදෙන්න ඕනේ මෙන්න මෙතන දෙක නේද හැදෙන්න ඕනේ එහෙනම් තුනේ කීවෙනි බලයේද දෙවෙනි එහෙනම් මේ දෙක ගුණ වෙද්දි බබා මේකට මේක මොකද වෙන්නේ කැපෙන ඇත්තට මෙන්න මේ 9 භාගය කියන එකේ තේරුම උත්තරේ 3 නේද තේරුණාද හරි එහෙනම් ඊළඟ පේළියේදී වර මේක වෙනකොට දාන්න පුළුවන් කීයයි කියලාද 3 කියලා විතරයි තේරුණාද හැමෝටම පැහැදිලිද තේරුණානේ තේරුණාද හොඳනේ ස්වරේ නැත්නම් නැහැ කියන්නේ මම මේක මම දන්න ඊට පස්සේ නිසා මෙතන ධරණිය තිබ්බේ බබා ඒතර එක පදයක් දැම්මට පස්සේ මතක තියාගන්න ධනේව සේරම ඉරෙන් උඩ ධනේව සේරම ඉරෙන් කීයද උඩ මේක ධන මේක ධන මේක ධන ඍණේව සේරම කියන්නේ තව ඍණ එකක් තිබ්බත් බබා ඒකත් මේ පහළට තමයි එන්න ඕන තේරුණාද ඍණේව සේරම ඉරෙන් පහළ තියෙනවා පැහැදිලිද තේරුණාද නැත්නම් නැහැ කියලා හරි එහෙනම් මෙතන 3 3 කියන එක පල්ලෙහා මම ඒක විහිදුවලාම ලියා ගන්නවා ඍණ එක නිසා පහළට 3ට එකයි මෙතනට එකයි මෙතනට එකයි මෙතනට 9යි මෙතනට එකයි 9 10යිද 6යි මෙතනට එකයි මෙතනට 2යි උත්තරේ LG වල දෙවරක් පහ කීයද බබා 10යි LG කියන්නේ ලඝු කීය පාදයටද 10 පාදයට දැන් මේ සමාන නම් උඩින් දර්ශකයේ අවසාන උත්තරේ වෙන්න ඕනේ පැහැදිලිද ඔබට තේරුණානේ හරි මෙන්න මේ වගේ එකක් ආවොත් බබා කොහොමද අපි කරන්නේ මේ භාගයක් ආවොත් ඒක ලොකුවට හිතන්න දෙයක් නෑ දැන් මෙයා කොහොමද බබා මෙතන යනවනේ දෙකේ හතරවෙනි බලයේ විදිහට යනව නේද හරි එතකොට LG ඔක්කොටම එක පදයක් දානවා එතකොට දෙක ගුණ කිරීම මෙතන දෙක කී පාරක් ගුණ වෙනවද කියන්නේ හතර පාරක් ගුණ වෙනවා හරි බබා ඊට පස්සේ මේකත් ඔහොමම ගුණ කරන්න 15 වරක් කීයද 15ට 4 එහෙමම ගුණ කරනවා භාග තිබ්බට අවුලන්නේ තේරුණාද හරි දශම තිබ්බත් භාග තිබ්බත් ඒක එහෙමම ගුණ කරමු මොකද මේක එකතු කිරීමනේ හැබැයි අඩු කිරීමන මොකද්ද දාන්නේ බෙදීම බබා බෙදීමයි ගොඩවල් ගහන්නේ දැන් මෙතන බෙදීමක් වාට පේනවනේ ඒ බෙදීමම දික් කරගන්න මොකද බෙදීමේ යට ඔක්කොම බෙදීම තමයි දාන්නේ අපි එහෙනම් මේ හයත් එන්න ඕනේ මෙතන පැහැදිලිද කතාව? තේරුණාද? බෙදීම් ගොඩවල් ගහන්නේ. හරි? එක බෙදීමක් ගැහුවට පස්සේ බෙදීමේ යට සිටිය යුතු සියලු දෙනා යට. දැන් මේ මම බෙදීම මෙතන ගැහුවට පස්සේ ඔයාගේ 15ට 4 කියන්නේ බබා බෙදීමෙන් පල්ලෙහානේ 4 ඉන්නේ. ඒක හැමම යට තමයි. තේරුණාද? අඩු කිරීම වෙනුවට බෙදීමනේ. ඒතර ඒ 6ෙන්නෙත් එහෙනම් බෙදීමේ යටට නේද දෙන්න ඕනේ. එහෙනම් එක බෙදීමක් ගහලා යට ඉන්න ඕනේ සියලු දෙනා යට තියන්න එච්චරයි. කතාව පැහැදිලිද? තේරුණානේ? හරි එතකොට එහෙනම් දැන් මේකේ කැපෙනවා LG දෙකට එකයි මෙතනට දෙකයි දෙකට එකයි මෙතනට දෙකයි දෙකට එකයි මෙතනට 3යි
3ට 1යි මෙතනට 5යි. එහෙනම් 5 අර 2 උත්තරේ කීයද? 10. එහෙනම් ලඝු 10 පාදයට 10 මෙයයි සමානයි. අවසාන උත්තරේ වෙන්න ඕනේ උඩ ඉන්න කවුද? දර්ශකයා. තේරුණාද පැහැදිලිද? හරි. right. උත්තර හරිද කොහොම? ෂුවර්ද? වර්ජන හදාන්න ගමන්. පස් කරලා දාන්න. Tukalle bapatan dikadina jikin bitara damu hati matakai sadu penami mana daham bahasa ni ya mungkin kalau kamu daham bahasa lemur tapi kalau daham bahasa ni bang tapi bitara power ekka මම එකක් කියලා දෙන්නම්. අහගන්න චෝටෝ. මස්කාන්ත සොයි ප්‍රාම. මස්කාන්ත සොයි සෝම වස්කොද ගාම. කොහොමද බබා මේක මෙවුන්ගේ දර්ශකයේ විදිහට දාන්න ඕනේ නේද? බබා ඇත්තටම මේක වැටෙන්නේ පැටියෝ. මෙන්න මෙයාට කොහොම දැම්මත් හරියද? නෑ නෑ මෙතන ෂට් එකක්ම ඉන්න ඕනේ. ෂට් එකට මෙහෙනම් වැටෙන්න ඕනේ ඒක. තේරුණාද කියන එක? හරි එහෙනම් මේ ෂට් එකට මේක අනිවාර්යෙන් වැටෙන්න ඕනේ. ඒ නිසා මාගේ දෙවන පියවර වශයෙන් ඔබට හඳුන්වා දෙන්න නියමිතව තිබෙනවා බිත්තර සමග ත්‍රිපෝෂ. ඔල කේකුයි පරිප්පුයි කාලා තියෙනවා. හරි බබා මෙන්න මේ අතර මේ ෂට් එකටම මේ තුනේ එන්නේ නේද? එතකොට ඔයා මේ වරහණකින් පුතේ මෙහෙම බෙදීමකින් ගුණ කිරීමකින් තියෙනකොට මේ දර්ශකයේ මුන්ට වෙන වෙනම දාන්න පුළුවන්. කොහොමද දාන්න පුළුවන්? වෙන වෙනම දාන්න පුළුවන්. ඒ කියන්නේ 1ට 3 වෙනම 20ට 3 වෙනම දාන්න පුළුවන්. තේරුණාද පැහැදිලිද? හරි. ආයෙත් අපි දාලා නෙවුවා. මගා හරි එලයි ලියන්න. හරි බලාගන්න. බබා එහෙනම් ඒ ටික හදා ගන්නකම් ලියාගෙන මම පිළිවෙල ලියාගෙන යන්න. එහෙනම් මේකේ අපිට 1ට 3 වෙනම 20ට 3 වෙනම දාන්න පුළුවන්. තේරුණාද? හරි. අහගන්නකෝ. දැන් මෙන්න මේ අවස්ථාවේදී චූටි දෙයක් මතක තියාගන්න තියෙනවා. හරි වර මේ ගීතලයක් ගහලා ලියාගත්තත් කමක් නැහැ මම මේ කියන කතාව මෙතනදී. බබා මේක දන්නේ කොහොමද? මේක මොකද්ද? දාන. එතකොට LG ඔක්කොම පද තුනම වෙනුවට එක පදයක් දානවා. පැහැදිලිද? දාලා කොහොමද මේ පළවෙනි සෙට් එක ලියනවා 1යට 250 කීයද? 6. හරිද? එතකොට මෙන්න මෙතන අඩු කිරීම නේද තියෙන්නේ. එතන අඩු කිරීමට අපි මොකද දාන්නේ? බෙදීමක්නේ. බෙදීමක් නේද වැටෙන්න ඕනේ. පැහැදිලිද? හරි. එතකොට මේ බෙදීම දාන්න එපා. ඒක දාන්නේ නැහැ. මොකද ඒක බෙදීම දැම්මොත් එහෙම එකයට එක බෙදීම් ගොඩක් පහළට යනවා නේද? තේරුණාද? ඒ නිසා ඔයා දාන්න මේකට අනිත් බෙදීම. මේ අඩු කිරීමකට මොකක්ද දාන්නේ එහෙනම්? දෙන්නේ. අනිත් බෙදීමනේ වැටෙන්න ඕනේ. තේරුණාද? එහෙනම් 1යට 3 20 කීයද? 3. කතාව පැහැදිලිද? තේරුණාද? එහෙනම් දැන් LG දැන් භාග බෙදන්න පුළුවන්ද? බෑ මේ කොනක ඉඳන් එහෙනම් මං බෙදීම වෙනකොට ගුණ කිරීම දාලා දකුණු පැත්තට යට මොකද වෙන්න ඕනේ? මාරු වෙනවා. එහෙනම් මේකට බෙදීමට ගුණ කිරීම දැම්මා මෙයාගේ උඩයට මාරු වුණා. මේකෙත් බෙදීම වෙනකොට ගුණ කිරීම දැම්මා දකුණු පැත්ත කෙනාගේ උඩයට මොකද වෙන්නේ? මාරු වුණා. මේක අවුලක් නෑ ඒක එහෙම්මමයි එහෙම්මම තියෙනවා. දැකද කරපුදී? හරි. පැහැදිලිද කතාව? තේරුණානේ? දැන් තියෙන්නේ මේ ටික සුළු කරන්න. හරි? එහෙනම් අපි සුළු කරන්න කොහොමද අපි? ඒක මතකම තියාගන්න ඕන නම් මෙතනදී මෙහෙම වැඩක් කරන්නත් පුළුවන්. මේක මතක තියාගන්න පුළුවන් නම් මෙහෙම කරන්න. එළින්ම බබා මේ ඍණත් එක්ක බාගෙනකොට හරිද?
ගුණ කිරීමම දාලා උඩයට මාරු කරනවා. ඒ කියන්නේ අඩු කිරීමට මොකද දාන්නේ? ගුණ කිරීම දාන්න. හැබැයි උඩයට මොකද වෙන්න ඕනේ? මාරු. ඒක එකපාර කරනවා ලේසි. ඒකට මම කියන්නේ මෙන්න මේ සීන් එක ලියන්නේ නැතුව ඔයා මෙන්න මේ ටික විතරක් ලියලා ඊළඟට පද ඔක්කොටම එකක් දාලා පළවෙනියත් ලියලා මේක ඍණනේ. එහෙනම් ඍණ වුණාට බෙදීම දාන්නේ කෙලිම ගුණ කිරීම දාලා උඩට මාරු කරනවා. ඍණනේ ගුණ කිරීම දැම්ම උඩට මාරු කරනවා. තේරුණාද? කොහොමද ගන්න මම කියන්න දැන්. එහෙනම් LG දැන් බබා එක බෙදීමක් දැම්ම නම් ඇති ඔක්කොටම උඩ ඉන්න ඔක්කොම උඩ යට ඉන්න ඔක්කොම යට. එහෙනම් මෙතන එක පාරක් හතර පාරක් 20 කී පාරක් ගුණ වෙනවද? 20 කී පාරක්ද? තුන් පාරක් යට 256යි 125යි එකයි. එක තුන් පාරක් ගුණ කරත් ඒකමයි වැඩක් නෑනේ. හරි. එකේ තුන්වෙනි බලය. හත් දැන් කැපෙනවා ටික කපලා දාන්න ගාලා. කවුද කැපෙන්නේ? මෙයා හතරෙන් බෙදුවා 2යි. මෙයා 128යි. දෙකට එකයි මෙතනට 64යි. මෙයා දෙකෙන් බෙදුවා 32යි. මෙයා දෙකෙන් බෙදුවා 10යි. මෙයා දෙකෙන් බෙදුවා 16යි. මෙයා දෙකෙන් බෙදුවා 10යි. මෙයා දෙකෙන් බෙදුවා 8යි. මෙයා දෙකෙන් බෙදුවා 10යි. මෙයා දෙකෙන් බෙදුවා 4යි. මෙයා දෙකෙන් බෙදුවා 5යි. මෙයා දෙකෙන් බෙදුවා 2යි. මෙයා දෙකෙන් බෙදුවා 5යි. මෙයා දෙකෙන් බෙදුවා 1යි. මෙයා දෙකෙන් බෙදුවා 5යි. උඩ කවුද ඉතුරුනේ? ඉදිරියේ හොයන්නේ කොහොමද? 5යි. 5යි. නෑ මං ඕකත් කවුනා හිටියේ දෙන්න නේද? එක කෙනෙක්වා පහට එක තමයි තවත් කවන කියලා. පහට එකයි මෙතනට කීයද? පහ පහෙන් බෙදුවා 1යි 125 පහෙන් බෙදුවා 25යි. පහ පහෙන් බෙදුවා 1යි 125 පහෙන් බෙදුවා 5යි. පහ පහෙන් බෙදුවා 1යි පහ පහෙන් බෙදුවා 1යි. දැන් තේරුම් ගන්න ඉන්න කොහොමද? දැන් ඒක විතර. විතර ජම්මාව කිව්වේ. දැන් ලඝු 10 පාජේ කීයද උත්තරේ 1. දැන් කවුද ගෙවලා ජම්මාන්තර කැපිලක් කියලා කියනවනේ. මොකද කියන්නේ? පාපපේ වැඩන්නේ අවසානට උච්චරයිද? අවසන් විතරේ වෙන්නේ කොහොමද? ඒක උත්තරේ විතරේ වගේ මෙතන එන්න එපයි. පත්තරේ දාපු විතරේ වෙන්නේ. සොප් එකක් දෙන්න. හරි. අර උඩේ වපාරු කරද්දී දින වෙන්නේ නැද්ද? මෙයාට මාරු කරද්දී මේ අර කියන්නේ අද තියෙන දලනේ. ඔව්. දල දෙන්න ඒව දින වෙන්නේ නැද්ද? නෑ නෑ ඒ උඩට මාරු කරේ අයියේ. උඩට මාරු කරේ මේ බෙදීකට ගුණ කිරීම දාපු හින්දානේ. එතකොට දර්ශක කියලා ගුණ මාරු වෙන්නේ නැහැ. ඔයාව නම් දැන් මේක මෙහෙම දැම්මොත් දර්ශක කියලා ගුණ මාරු. අර දර්ශක කියලා ගුණ මාරු කරන්නේ නෙමෙයි අපි දෙන්නේ බෙදීමට ගුණ කිරීම දැම්ම මේක උඩට මාරු. තේරුණානේ? හරි. බබා මේක වැරදි තව උත්තර ගන්න ඕනේ. ඉතින් දැන් මෙතන ඉන්නේ 10 නම් බබා. මෙතන ඉන්නේ 10 නම් ලවෙත් මෙතන හැදෙන්න ඕනේ කීයද? 10යි. හැබැයි මට දැන් එක නේද බබා ලියන්න ඕනේ 10 බලයක් විදියට. ඒක කියන්නේ 10 කීවෙනි බලයේද? බිංදුවෙනි බලය. මොකද ඕනෑම එක දර්ශක බිංදුව නම් උත්තරේ එකයි. දෙක නේද? එහෙනම් මේකයි සමානයි. අවසාන උත්තරේ කීයද එහෙනම්? ඔව්. එහෙනම් මේක අවසාන උත්තරේ බිංදුව. ඉතින් ලියගන්න තමයි. ලියාගන්න හදාගන්න. ගණන් ලියන්නේ නැහැ. මම සිංහල කල්පරි කරොත් ලියන්න දෙනවා. ගණන් තියන්නේ හදාගන්න. උඩ කැමති තරම් ලියන්න. කොහොමද බලන්නේ? ඒක හරි ප්‍රමාද බිංදුව. ආනන්ද කාටද? බිංදුව. පාරවද? පාර. අපේ බබා. කවද? අවර්මයි පුතේ. මොකද? පොඩ්ඩක් ඉන්න. අර දිගේ ජලමයි. ඒක ගම්බීරවත්. Alagen dia apa itu baba?
Apa di bawahnya tuh? Kita rawat. Nah, enak kok. Kontak enak. Kata nggak mau katanya bapak terbintu kan. Itu lah. Pada jaga bayi dia pada itu kan. Ya kira bayi cuma itu. Yang menang. Tapi kerja mana ya? Pengen ada sugri. Baba, enak kepada dia demma. Angan ikut angan. Kok? Ya, isaroma ya. Kita saya ketemu kiri mana guna kiri mana dola ha. Mereka, isara ketemu kiri mana ke dalam ini. Dani mah guna maru ini. Mereka medan dana mang ikut parah dana medan dega. Terus ada isara kini kena darah segera mana? Itu namanya adu kiri mah apa gamang? Guna kiri mah dalu dia maru kena. Dah deka, ya tuh tunai kiri ada. Deka, ada deki lakam hitam nih pak. Mungkin di lagu ini, ini saya ke pas saya pesan dah gini nih. Deka bedi mati mana hari aku nama. Enak LG. Turun guna kiri mah dola guna kiri mah dah di parah guna mana? Turun dekai medan dah hatarai ke pun hama LG samana dah deki kiri mah dah nonton. Dah dekai sih dah tu dah deki mengelisi. Lalu dah deki samana enak baba meke me samana kamsan utri deki nih. Terus nanti hame ke madu kiri mereka pesan dah enak untuk gue kan. Terus nanti puluhan nih. Hari, mana yang mata kan puluhan ya, lalu dia kira puluhan kian nih. Ada apa pikiran nih pada yang mau ke bawah dengan puluhan gue keke. Bengok ke hama daya mah dapat sore. Dapat hatarak pahak kita hama daya mah hadan. Itu dia dapat saya hadan nonnya mata gitu. Hari ada hadan nih pas nih terkadang kan cepet garanti kiri itu ya buktinya mana nih. Uttare balam itu betul terkadang hadan. Hari baba pe anit wargi tamai menna me wargi. Hari deka wargi hari kira manda karena kalau gitu ini garanti kiri dia. Mereka baba itu todal sih. Hari ඕකෙදි දෙපැත්තටම මේ වැඩේ කරන්න ඕන. ඒ කියේ මොකද්ද? මේ පැත්තට ඒ සීන් එක දාන්න ලඝු නීතිය මෙහෙටත් ලඝු නීතිය වෙනම දාන්න. දැන් මේක LG දැම්මා x එකතු කිරීමට මොකද දාන්නේ? ගොඩ කිරීම 4. මෙහෙටත් ඒකම දැම්මා LG 8 වරක් කීයද? 2. අර දෙපැත්තටම අර නීති දෙකම දානවා. තේරුණාද? ඒ දැම්මට පස්සේ බබා දෙපැත්තම LG වට පස්සේ කපන්න ඕන. එනවා. ඔව්. ගානේ ලඝු නෑ ඒක. ලඝු ඉවරයි. මේක අර චෙක් කරන්න. හදන්න දෙයක් නෑ එතකොට. ඒක අර ගුණ චෙක් කරන්න දෙයක් නෑ. 8 2 16. දෙපැත්තම 4ෙන් බෙදපුවාම x සමානයි 4. යාළුවනේ. ඉන්න එක හදා ගන්න ආති. ඉන්න මේක බලමු. එහෙම බෑ පොඩ්ඩක් ඉන්න. මොකද බෑ කියන්නේ? බෑ. බැන්නම් බෑ කරන් කාපා. බෑ කන්නේ. මේක නීතිය එකයි. ඉස්සරහින් කෙනෙක් තිබ්බොත් පොතේ ඒක දාන්න ඕනේ කවුරු විදිහටද? දර්ශකයේ විදිහට අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඒක ලඟු නීතියක්. හරි ඒක හදන්න දකලා මේ ටික හදන්න මෙයා ඉස්සරහට දාන්න කොහොමද දර්ශකයේ විදිහට. ප්‍රශ්න බං. හංසාද්වාර්ථ අපරට හංසාද්වාර්ථ අපිට පුළුවන්. හංසාද්වාර්ථ කියන්නේ මොකක්ද කියලා දන්නවද නේ? දන්නවා. මොකක්ද හංසාද්වාර්ථාවක් කියලා කියන්නේ? හංසාද්වාර්ථාවක් කියන්නේ ඒ හංසාද්වාර්ථ නේ මොකද හංසාද්වාර්ථ. එහෙනම් දැන්. හංසාද්වාර්ථාවක් කියලා කියන්නේ පාර්ලිමේන්තුව තුළ කිසියම් යෝජනා චෝදනා ප්‍රකාශයන් විතරයක් සමග කෑම. අපි දැනගෙන ඉතින් ඒක දන්නම් ගන්න. ඕනේ. ඒක විස්තරය නම. විතරක් තමයි. ඕකේ හදනවාද සංකල්ප හදනවාද කරන ඔයාලා හදන්න. කාලේ මා පන්තල් එකගෙන ගිහින් දාපු බිත්ත තේරුණාද? ඊට පස්සේ මොකද වෙන්න ඕනේ? LG පද ඔක්කොම නෝට එකක් දානවා. එතකොට මේ පැත්තේ 2 4 ගුණ කිරීම x වර්ගය ගුණ කිරීම කීයද? 5. හරි කතාව. ඒක කිරීම විතර තියෙන්නේ. ඔක්කොම එහෙනම් ගුණ කිරීම වෙනවා. හරිද බලන්න නේද? LG එහෙනම් මෙතන කීයද? 15 වරක් කීයද බබා? 12 නේ. LG මොකද වෙන්නේ? කැපෙනවා. හරිනේ.
දැන් එහෙනම් මෙතන දෙකේ ඉලක්කම හතර පාරක් ගුණ වෙනවා x අකුර x වර්ගයම තියන්න 5 සමානයි එහා පැත්තේ 15 සරක් 12. ඔය ගුණ කරන්න ඕනේ නැහැ දෙපැත්තම බෙදනවා කියනද 2 2 2 2 5න් x නේ තනි වෙන්න ඕනේ මේ සෙට් එකෙන් බෙදනවා. තේරුණාද? මෙයක් බෙදලා නම් කියනද 2 2 2 2 5න්. දැන් කපන්න තියෙන්නේ මේ 2 4 2 4 කැපෙනවා 5ට 5 කැපෙනවා x වර්ගය ඉතුරු වෙනවා. මෙතන 2ට 1යි මෙතනට 6යි මෙතන 2යි මෙතනට 3යි 5ට 1යි මෙතනට 3යි උත්තරය නම් 3 වර්ගය ඔන්න 9යි 4යි කියලා දැම්මත් හරි නැත්නම් 2 වර්ගය. තේරුණාද මොකටම? දැන් මේකටත් වර්ගමූලය දානවා මෙයාටත් වර්ගමූලය මේකට මේක මොකද වෙන්නේ? එපෙනවා. බබා වර්ගමූල ලකුණත් මේ දෙකට වෙන වෙනම කඩලා දාන්න පුළුවන්. මේකට මේක විතරක් කපන්න නැතුව මෙයාට වර්ගමූලය වෙනම මෙයාට වර්ගමූලය වෙනම මේකට මේක කැපෙනවා මේකට මේක කැපෙන වර්ගමූලය x ලගේ 3ට කීයද 2. තේරුණාද? නැත්නම් එකමාරයි. ඔල නැහැනේ. අන්න අර වගේ ගානකදී බබා ඉස්සරෝම ඔයා දැන් මේක මේ වගේ දර්ශක විදියට ඔබන්න යන්න එපා එකපාරම. ඒ දැන් මේ සෙට් එකටම මෙන්න මේක හොඳට ඔළුවේ තියාගන්න මේකෙන් අහනවා හරි භාගයට. ඔයාට ලේසි මෙන්න මේ දෙක හරස් ගුණිතයෙන් මේ පැත්තට දාගන්න එක. තේරුණාද? හරි අර වගේ දර්ශක වලට ඔබන්න යන්න එපා. මොකද දැන් මෙයාට විතරක් තිබ්බනම් මේක මෙහෙට දාන්න බෑ. එහෙනම් මෙයාගේ මේක දර්ශක විදියට දාන්න ඕනේ තමයි. හැබැයි මේක ඔක්කොටම පොදුවේ තියෙන නිසා වරහණින් එළිය තියෙන නිසා මේ දෙක හරස් ගුණිතයෙන් මෙහෙට දාන්න පුළුවන්. මේ ඇස්සට දාන්න නැතුව ඉස්සරහට දාගන්න. එහෙනම් 2 LGX සමානයි LG 25 ඔක්කොම එකක් දානවා. දාන වෙනකොට ගුණ කිරීම දානවා 8 අඩු කිරීමට බෙදීම දානවා 2. තේරුණාද? දැන් මෙයා මේකේ දර්ශක විදිහට දැන් මේකනේ දාපහු. තේරුණාද? එහෙනම් LG වල x වර්ගය සමානයි LG වල 25 මේක කපන්න පුළුවන් ඇතුලේ 2ට 1යි මෙතනට 4යි 4 වරක් 25 උත්තරේ කීයද එහෙනම් 100යි. දැන් LG මොකද වෙන්නේ? කැපෙනවා. එහෙනම් උත්තරේ එනවා බබා x වර්ගය සමානයි 100යි. දෙපැත්තෙන් වර්ගමූලය ගද්දි මේකට මේක කැපෙනවා x සමානයි උත්තරේ කීයද 10යි. තේරුණාද පුතේ පැහැදිලිනේ? හරි. ඊළඟට මේවත් දර්ශක විදියට ලියන්න එහෙනම් මෙයා යනවා පුතේ මෙතන 3 විදියට මෙයා යනවා මේකේ 2 විදියට ඉස්සරහින් ඉන්න කෙනා දර්ශකයේ විදියට යනවා. මේකත් එහෙම වෙනවා මේකත් මෙතන දානවා දර්ශකයේ භාගයේ විදියට. හරි. දැන් මේ දෙක වෙනකොට එකක් දානවා. ඒතර x වල 3 ගුණ කිරීම 8 2 සමානයි LG ඔක්කොම එකක් දැම්මා. 48 එකතු කිරීමට ගුණ කිරීම දැම්මා. 25 ලියන්න පුළුවන් නේද බබා මට 5 2 කියලා. මොකද මෙතන ඉන්නේ 2 නිසා ඒක ඔළුවේ තියා ගන්න ඕනේ. 5 2 නිසා මම එකපාරම දාන්නම්. භාගය අඩු කිරීමට මොකද දාන්නේ? බෙදීම කීයද? 30. ඒ මම මේක මෙහෙම හැදුවේ මේ දර්ශකය අයින් කර ගන්න ඕනේ නිසා. එතකොට මේකට මේක මොකද වෙන්නේ? කැපෙනවා. හරිනේ? තේරුණානේ? දැන් දෙපැත්තේම LG මොකද වෙන්නේ? කැපෙනවා. එහෙනම් x ගණය සමානයි ගුණ කිරීම 8 වර්ගය සමානයි 48 වරක් 5 වරක් බෙදීම 30. හරි. එතකොට නම් කැපෙනවා ටික කපලා ඉන්න. මේක ඔන්න 6න් 6න් කැපෙනවා 6 වරක් 5යි 6 වරක් 8යි. 5ට 1යි 5ට 1යි. ඊට පස්සේ උත්තර එනවා x ගණය සමානයි 8. ඔන්න මේ දෙපැත්තම 8 දෙකෙන් බෙදුවත් හරි නැත්නම් මෙයා හරස් ගුණිතෙන් මෙහි පල්ලහැට දැම්මත් හරි ඉරක් ගහලා 8 2. තේරුණාද? දැන් 8 2 කියන්නේ 8 වරක් 8 8 දෙපාරක් ගුණ වෙනවා. එකටකට එකටක් කැපෙනවා. එහෙනම් x ගණය සමානයි 1 යට 8. දැන් බබා මම ඔයාලට කියවනේ දර්ශක දෙක සමානයි නම් යට ඉන්න පාත් දෙක සමානයි කියලා. එහෙනම් මම මේකේ මෙයක් ගණයක් විදිහට හදා ගන්නවා. එක කියන එකට එක කියලා දැම්මත් එකේ ගණය කියලා දැම්මත් දෙකම එකයිනේ. එකේ ගණය කියලා දැම්මත් එක දැම්මත් එකයි. 8 කියන්නේ කායේ ගණයද? දෙකේ ගණය. දැන් එහෙනම් උඩ දර්ශක ඔක්කොම සමාන වෙන යට ඉන්න කට්ටියත් මොකද වෙන්න ඕනේ? සමානයි x ලගේ භාගය. මේ හැම එකම දර්ශක සමානයි නම් පාද සියල්ල සමානයි. හරි ඔන්න මේක එක වරහණක් දාලා මෙන්න දැම්මත් හරි x ගණය සමානයි මේ දර්ශක දෙකම වෙනකොට මට එක දර්ශකයක් දාන්න පුළුවන්. ඔන්න ඔය විදිහට. ඉස්සලා පාරේ මෙදි මං කරා දර්ශක දෙක සමාන නම් පාද දෙක සමානයි. එහෙනම් x ලගේ කීයද භාගය? තේරුණාද? තවවත් විදිය පැහැදිලිද? තේරුණේ? ඔලනේ? right.
හරි බලාගන්න පූර්ණාංශයේ සෙවීම අපි ඉස්සරවම ලඝු හොයන්න කලින් ලඝු ගණන් හදන්න කලින් පූර්ණාංශය හොයලා ඉන්න ඕන. උදේට බලාගන්න ඒ ටික අපි හදන විදිය. දැන් මෙන්න මේක බබා ලඝු 10 පාදයෙන් විතරයි මේ පාඩම දුවන්නේ. මොකද ලඝු බලලා හදන හැම ගානකම ලඝු 10 පාදයෙන් තමයි යන්නේ. පැහැදිලිද? මෙන්න මෙයාගේ පූර්ණාංශය සහ ලඝු කීයද පූර්ණාංශය කීයද ඉස්සරවම කියන්නේ? දෙකයි. ඒ ඉලක්කම් ගාන ගණන් කරලා ඉලක්කම් ගානෙන් එකක් අඩු කරනවා. හැබැයි ඉලක්කම් ගාන ගණන් කරන්නේ පූර්ණ සංඛ්‍යා කොටසේ තියෙන ඉලක්කම් ගාන විතරයි. පිටිපස්සේ තියෙන එකේ වැඩක් තියෙනවද? නැහැ. එහෙනම් මේකේ පූර්ණ සංඛ්‍යා කොටසේ ඉලක්කම් කීයද? 3යි. 3ෙන් දෙකක් අඩු වුණාම එකක් අඩු වුණාම උත්තරේ කීයද? 2.0. තේරුණාද? මේකේ පූර්ණ සංඛ්‍යා කොටසේ ඉලක්කම් කීයද? 1යි. එහෙනම් එකෙන් එකක් ගෙවම උත්තරේ කීයද? 0.0. පැහැදිලිද? දැන් බබා ටකලා එක ලකුණු පෙරලා නිකන්ද? අජපතෙන් පෙරලා නිකන්ද? හරි. එතන මේකේ බලන්නේ කොහමද? 26 කීයද? 1. ඉස්සරහ තීරුවේ තියෙන 26 කෙලින් උඩ තියෙන කවුරු කෙලින් තියනගේද බලන්නේ ලඝු පොතේ. එක කෙලින් තියනගේ බලනවා. පැහැදිලිද? කීයද ලඝු? 26 එක ඉක්මනට කියන්න. 41යි 66. තේරුණාද? හරි මේකේ බලන්නේ ලඝු බලද්දි බබා දශම තිත ඕනේ නේ. පළවෙනි ඉලක්කම් දෙකෙනුත් සංඛ්‍යාව. 60 කීයද බලන්නේ? 2. මේ බලන්න 62 තියෙන උත්තරේ කියන්නේ ඉක්මනට 62. කෙලින් තියනගේ කියන්නේ 77යි 96. 77යි 96 මෙතන තියෙනවා. හැබැයි බබා මේක ඉවර නෑ. හතරවෙනි එක ඉන්නවනේ. හතරවෙනි මන්ද බලන්න හරියට හතරවෙනි එක උතරින්ද බලන්නේ චූටි කෙරවලේ මෙන්න මේ චූටි තීරු වගේක් තියෙනවා. මේ 60 කෙලින් මෙතන තියෙනගේ කීයද බබා? 4. ඒ 4 මේකට මොකද වෙන්න ඕනේ? එකතු වෙන්න ඕනේ. උත්තරේ කීයද? 78.2. තේරුණාද හැමෝටම? පැහැදිලිද? ඔක අපි 10 වසරේදී මතක් කිරීම කරා ගණන් ටික යදුවා. බබා ඔක 11ට එනකොට පොඩි වැඩක් වෙනවා. මෙන්න මේ අපිට දෙනාගේ බිංදුවයි දශම ගණන් වලින් දෙනවා. මොන වගේද දෙන්නේ? බිංදුවයි දශම ගණන් වලින්. ඔන්න ඔතනදී මේ පූර්ණාංශය වෙනස් වෙනවා. බොඩ බලගන්න හරියට LG 0.0.0.5 LG 0.0.4.2.1 ඔන්න ඔය වගේ මතක තියාගන්න අපිට ලඝු හොයන්න තියෙන කෙනාගේ මේ පළවෙනි බිංදුව නම් මෙයාගේ පූර්ණාංශය වෙන්නේ මේ පළවෙනි බිංදුවත් එක්ක තියෙන මුළු බිංදු ගාන. කීයද? 2යි. කීයද වෙන්නේ? 2යි. හැබැයි බබා ඒක ඍණාගයක්. ඒක මොනාගයක්ද? ඍණ 2. ඒක මොන දෙකද? ඍණ 2. දැක්කද බිංදුවේ දශමයේ වගේ පූර්ණාංශ වෙන විදිය? එහෙනම් මේකේ පූර්ණාංශය කීයද? පළවෙනි බිංදුවත් එක්ක තියෙන බිංදු ගාන. 4. කීයද? 4යි. මේකේ පූර්ණාංශ මෙතන බිංදුව තිබ්බත් මේවා ගන්නවද? නෑ. පළවෙනි බිංදුවත් එක්ක තියෙන මුළු බිංදු ගාන. මේක කීයද? ඍණ 3යි. බබා මේකේ බලන්න එතකොට ලඝු බිංදු නෑනේ එහෙනම් 62 කීයද බලන්න ඕනේ? බිංදුව. ඉතින් පිටිපස්සට ලක්ක නැත්නම් මොනවද තියෙනවද කියලා හිතන්නේ බිංදුව. එතන 62 බිංදුවක් ගාලා කියන කෙනෙක් බලන්න. 62 බිංදුව ඉස්සර බිංදුව වලින් බලන්න එක නෑනේ. එහෙනම් 62 පිටිපස්සට බිංදුව තියෙනවා කියලා එතන 62 බිංදුව කීයද බබා? 79.24. බබා මේ මෙතන පොඩි අවුලක් එනවා. 4. මේකේ පොඩි අවුලක් එනවා. මොකද්ද මේ අවුල? ඔයා ඔය 79.24 කියන එක ඍණාගයද ධනාගයද පොතේ තියෙන්නේ? ධනාගය. හැබැයි මේ ඍණ ලකුණ ඉස්සරහින් දාද්දී මේකත් ඍණ වෙලා නේද පේන්නේ? තේරුණාද? ඇත්තට මේක එක සංඛ්‍යාවක් වුණාට 0.78යි 0.2 වුණාට 2.41යි 66 වුණාට මේ දෙපැත්තේ උන් දෙන්න තැන් දෙකකින් නේද ආවේ? මූ ආවේ ලඝු පොතෙන් මූ ආවේ කොහෙන්ද? පූර්ණාංශය. තේරුණානේ? තැන් දෙකකින් තමයි එකට ඇවිල්ලා ඉන්නේ. පැහැදිලිද? අර ටිකක් මෙහෙ බඳපු කපල් එකක් වගේ. එකෙක් බණ්ඩාර වෙලා නිකන් මෙහෙ. තැන් දෙකකින් තමයි ආවේ. තේරුණාද? එතකොට
තැන් දෙකකින් ඇවිල්ලා හැබැයි ඉන්නේ එකටනේ. කසාද බඳලා ඉන්නේ එකටනේ. බණ්ඩාර වලින් ආවට. තේරුණාද මං කියන එක? ඒතර මේක ජෝඩුවා එහෙන් ආවේ තැන් දෙකකින් ආවේ. හැබැයි මෙහින් මේකට තියෙන දැන් මේකට මෙහෙ අනම්මනම් කේස් තියෙනවනේ නඩු තියෙනවනේ අරින් ආපෙකට ඒ කේස් අදාළද? නෑ ඒකට නඩු කේස් නෑනේ. තේරුණාද? දැන් මෙහෙ දෙපෙක දැන් ඕලිතේ මෙහෙ කසිප්පු පෙරලා අහු වෙලා පොලිසිය ගානේ ගිහිල්ලා ඉන්නවා. හරිද? ඒකට දැන් බණ්ඩාරලින් ආපු කෙල්ලට ඒක අදාළද? ඒකෙත් යන්න ඕනද සාරි? යන්න ඕනේද? යන්න ඕනේ නැහැ. එහෙනම් මේ දෙන්න තැන් දෙකකින් ආවේ. මෙයාගේව මෙයාට අදාළ වෙන්නේ නැහැ. තේරුණාද කියන එක පැහැදිලිද? දැන් මගේ කතාව තේරුණාද? එහෙනම් දැන් මේ කේස් අදාළ කාට විතරද? මුට විතරනේ. ආන් ඒ කියන්නේ මේ රිනේක මුට අදාළ වෙන්නේ මේ රිනේක මුගේ එකක්. මොකද මේ රිනේකාවේ පූර්ණාංශන්නේ දාපේ. පැහැදිලිද? මේ රිනේකාවේ කොහින්ද? පූර්ණාංශය. ඒකට මේක පලි නෑ. ඒ නිසා හැබැයි මෙහෙම තිබ්බොත් මුන් දෙන්නම පලි වගේ පේන්නේ. ඒ නිසා මේකගේ ඍණ ලකුණ අපි උඩින් දානවා. කොහෙන්ද දාන්නේ? උඩින්. දැන් මොකද? දැන් මේ ඍණේක මේකට විතරයි ඇයිති. දැන් මේක ආයකට පලිද? නෑ මේක ඉස්සරහින් මොකුත් නැත්තම් ධන තියෙන්නේ. එහෙනම් මේකගේ ලකුණ ධනමයි මේ කේස් ටික මුට විතරයි ඍණ. දැක්කද වෙනස? එහෙනම් මේකෙත් මේ ඍණ ලකුණ කොහෙටද යන්න ඕනේ? උඩට. දැන් බබා මේක බලන්න කීයද පිටිපස්සට බිංදුව තියනවා කියලා හිතලා 50 කීයද? බිංදුව. 50 බිංදුව කීයද? 50 බිංදුව 69යි 90. මේකේ ඍණ ලකුණ කොහෙටද යන්නේ? උඩට. මොකද මේ ඍණාවේ පූර්ණාංශය නිසා. පළවෙනි බිංදුවත් එක තියෙන බිංදු ගන්න තමයි ඍණ විදිහට දාන්නේ පූර්ණාංශය. ඒ ඍණ කයිට උට විතරයි. උට විතරක් අයිති නිසා ඍණ එක කොහෙන්ද දාන්නේ? උඩින්. කතාව පැහැදිලිද? තේරුණාද? හරි. දැන් ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මෙතන 40 කීයද? 41. 41කට ගාලා කියන්නේ 60 31. හරි. දැන් මෙන්න මේ ඍණ ලකුණ උඩින් දැම්මට පස්සේ මෙයාට නමක් දෙනවා. බබා මෙයාගේ නම වෙනස් කරගන්න. තේරුණාද? දැන් බණ්ඩාරලි කියලාට පස්සේ ඕලිතර මේ කසිප්පු ඔලා කියන්න බෑ. එතරන්න ඕලිත බබා කියනොත් නම වෙනස් කරගන්න. ඒ වගේ මේකට නමක් දෙනවා අලුතෙන්. මොකද්ද? වියුති කියලා. මොකද්ද කියන්නේ? වියුති. එහෙනම් මේක කියවන්නේ කොහොමද එහෙනම්? වියුති 3.6031. මේක වියුති 4.69යි 90. මෙතන වියුති 2.7924. කතාව පැහැදිලිද? තේරුණාද? right ඔන්න පූර්ණාංශය හොයන සිස්ටම් එක. හරි. දැන් විනාඩියක් ඉන්න. දැන් බබා මම මේකෙන් මේ ගානක් යන විදිහ ඔන්න බලනවා. දැන් මේ බලන්න. මට දැන් ගානක් හදන්න තියෙනවා බබා 0.052 ගුණ කිරීම 28 බෙදීම 0.2 හරි. ඔක හදන විදිය බලමු. අර විදිහමයි අපි බෙදා ගැනීම කරන්නේ 10 දී කරපු විදිහම තමයි බෙදා ගන්න විදිය. මොකද්ද කරන්නේ? ඔය ෂට් එකටම ඉස්සරවම දානවා බබා මොන පදේද දාන්නේ? මොන පදේද? ලඝු පදේ දානවා. 10ත් ඕකනේ කරේ. ඊට පස්සේ මෙයාලට තනි තනියෙන් ලඝු දැම්ම නේද? බලන්න ලඝු නීතියට අනුව ඔක්කොටම පොදුවේ ලඝු පදේ දැම්මා. ඊට පස්සේ LG මුන්ට වෙන වෙනම දානව නේද? එහෙනම් 0.0.0.52 හරි. මම මෙතන මේ තියෙන එකක් දාන්න. 261 මෙතන 0.6 6යි 2 බලන්න 6.02යි. මත ලඝු බලන්න. හරි. 0.0.2.6යි 1. එහෙනම් එකතු ගුණ කිරීමට මොකද්ද අපි දාන්නේ? එකතු කිරීම දානවා. කියන්න ලඝු 6 කීයද? 0.2යි කියන්න. 6 බෙදීමට මොකද්ද දාන්නේ? අඩු කිරීම දානවා LG 0. කීයද? 6යි 2.
තේරුණාද හැමෝටම? බබා මතක තියාගන්න මේකේ තවත් කෙනෙක් පල්ලහැට ආවොත් එයාත් දාන්නේ ඍණ විදියට. කවුරු විදියට දාන්නේ? ඍණ විදියට. මේ බෙදීමෙන් පල්ලෙහා ඉන්න ඔක්කොම ඍණ. එච්චරයි. පැහැදිලිද? හරි. දැන් මේක එහෙනම් පූර්ණාංශය හොයමු. ඉස්සරම ලඝු ගන්න කලින් පූර්ණාංශ වල ඉන්න පැටක් ගාලා කියන පූර්ණාංශය කීයද? ඍණ 3යි. කියන්නේ විවිධ කීයද? 3යි ඍණ එක උඩින් දාන්නේ. 26 1. කීයද අපිට ආවේ? 41යි 66. පැහැදිලිද? තේරුණාද? අතන පූර්ණාංශය කීයද? පූර්ණාංශය. ඒකේ බිංදුවයි දශම. මොකද ඒකේ බිංදුවයි දශම ගණන් නැහැනේ. ඒ නිසා ඉලක්කම් ගණන් කරා එකයි. එකෙන් එකක් ගියපම උත්තරේ කීයද? බිංදුවයි. හරිනේ. ඊළඟට 62 6. කීයද අපිට ආවේ 62 6? 7800. රීන මෙයාගේ පූර්ණාංශය කීයද? ඈ? පළවෙනි බිංදුවත් එක තියෙන බිංදුව ගන්න. ඍණ එකයි. මොන එකයිද? ඍණ එකයි. පළවෙනි බිංදුවත් එක තියෙන මුළු බිංදුව ගන්න. මෙතන තිබ්බත් එකක් තියෙනවනේ ඉතින්. එහෙනම් විවිධ එකයි. දශම 62 බිංදුව අපිට ආව බබා 79 කීයද? 24. තේරුණාද කතාව? දැන් 10 දී අපි ගණන් ආපු ගණන් වල බබා කිසිම ගින්නක් නැහැ. මේකයි මේක එකතු කරා එකෙන් මේක අඩු කරා උත්තරය ඇන්ටිලොග් බැලුවා. මතකයිනේ. හැබැයි මේක එහෙම කරන්න පුළුවන්ද? ඇයි බැරි? මේ ඍණත් එක්ක කලවම් බැලුමක් ඇවිල්ලා තියෙනවනේ. මේකගේ මේක මොකද්ද ධන මේක ඍණ. එක මේකාගේ වර්ග දෙකක් නෑ සිංහ බාහුව. නේ? කොටසක් බලන්න කොටසක් ධන කොටසක් ඍණ. මේක අවුලක් නෑනේ. මේක දෙකම ධන. හැබැයි මේකේ ඔන්න ඔය ප්‍රශ්නේ නිසා බබා මෙන්න මෙහෙම වැඩක් කරනවා. උදේට ඔළුවේ තියාගන්න එකපාරින් ගාන ට්‍රැක් එකට වෙන්න බබා එක ගානින් ගොඩ දා ගන්න පුළුවන් ඈ. මේක ඉස්සරහින් කවුරුන්ද තඹුතේ ගියේ තියෙන්නේ? දාන. හරි. මේ ඉස්සරහින් ඉන්නේ බබා කොල්ලෝ. ඉස්සරහින් ඉන්නේ කවුද? කොල්ලෝ. පිටිපස්සෙන් ඉන්නේ කෙල්ලෝ. එහෙම මතක තියාගන්න. එතකොට ගාන පැටලෙන්නේ නැහැ. හැම වෙලාවෙම මේ ඉස්සරහින් ඉන්නේ කවුද? කොල්ලෝ කෙල්ලෝ. මෙතන කොල්ලා කෙල්ල. මෙතන කොල්ලා කෙල්ල. තේරුණාද? එතකොට කොල්ලා කෙල්ල කියන්නේ කවුද? දෙන්නේ. මේ දැන් උඹලා අනාගතේ කවදා හරි මේ කතාවද බඳලා ඉන්නේ මේ. එතන කොල්ලයි කෙල්ල කියන්නේ කපල් එකක් නේද? කපල් එකක් නේද එන? හරි. තව අවුරුදු 6කින් විතර මං කියන්නේ. එහෙනම් කොල්ලයි කෙල්ල. මෙතනත් කවුද කොල්ලයි? කෙල්ල. මෙතනත් කවුද කොල්ලයි? කෙල්ල. පැහැදිලිද? හරි. right. ඉස්සරහින් ඉන්නේ කොල්ලා. එහෙම මොළේ තියාගෙන ඒතරයි පැටලෙන්නේ නැහැ. බබා මේ කොල්ලට ලකුණු කීයක් තියෙනවද මෙතන ඇත්තටම? දෙකක් තියෙනවා. මොකද ඉස්සරහින් තියෙන එකත් උටයි තියෙ උඩ එකත් උටයි තියෙ. එතකොට ලකුණු දෙකක් එද්දී ඒ දෙක ගුණ කරලා තමයි ලකුණු තීරණය සැබෑ ලකුණ තීරණය කරන්නේ. එහෙනම් ධනක් ඍණෙන් ගුණ කරාම ලකුණ මොකද්ද? ඍණ. එහෙනම් මේ කොල්ල ඇත්තටම කවුද? ඍණ 3. තේරුණාද? එතන මේ කෙල්ල ඇත්තටම ලකුණ මොකද්ද? ධන. ඉස්සරහින් ඉන්න එක මුටයි තියෙ. පැහැදිලිද? මෙයාගේ එහෙම කේස් එකක් තියනවද? නෑ. කොල්ලක් ධන, කෙල්ලත් ධන. මෙතන කොල්ලගේ ලකුණ මොකද්ද? ඍණ. ඈ ඍණ. ඍණද ධනද? දැන් මම කන පලනවා දැන් මම ධන. ඇයි ධන උනේ? ඉස්සරහ එකත් උඩයි තියෙ උඩ එකත් උඩයි තියෙ. ඉස්සරහ තියෙන්නේ ඍණ උඩ තියෙන්නේ ඍණ. එහෙනම් ඍණක් ඍණෙන් ගුණ කරාම ලකුණ මොකද්ද? ධන. කෙල්ලගේ ලකුණ මොකද්ද? ඍණ. පැහැදිලිද? තේරුණාද? හරි. දැන් එහෙනම් බබා මෙතන දැන් මේ කොල්ලයි කෙල්ලයි කපල් කීයක් ඉන්නවද? 3ක් ඉන්නවා. පැහැදිලිද? හරි. දැන් ඔයාලා හිතන්න මේ කවදා හරි දවසක දැන් උඹලා ලොකු වෙලා කසාද බඳින කාලෙක මේ යාළුවෝ තමයි මේ ෂර්ට් එකම කසාද බඳලා ඉන්නේ. ඔක්කොම යාළුවෝ. හරිද? දැන් මොළොට ගන්න බෑ මං කියන්නේ අනාගතේ. ඒකත් තමයි දැන් මේ කියන්නේ ගන්නත් එක. හරිද? right. හැබැයි දැන් මේ කොල්ල කෙල්ල මේ ඔක්කොම යාළුවෝ ෂර්ට් එක කසාද බඳලා ඉන්නේ ඔක්කොම යාළුවෝ. ෂර්ට් එකම ඔන්න යාළුවෝගේ ගෙදර ඇවිල්ලා ඉන්නවා. හරිද? එතකොට දැන් මට කියන්න එහෙනම් මේකේ එහෙම දැන් අර කපල් ඉන්නවා වගේ අර ෆුට්බෝල් වල දෙන්න වාඩි වෙලා බංකුවල ඉන්නවද? එහෙම ගෙදරකට ගියාට පස්සේ නෑ. මොකද ඇත්තටම වෙන්නේ? කොල්ලෝ ටික වෙන බුදුබණ පදයක් අහන්න වෙනම සෙට් කරනවා. කෙල්ලෝ ටික හරියක් ගහන්න වෙනම සෙට් කරනවා. ඕකනේ වෙන්නේ. නේද? එහෙනම් ඇත්තටම මොකද්ද වෙන්නේ? කොල්ලෝ ටික වෙනම සෙට් කරනවා. ඉස්සරහ පැත්තට කෙල්ලෝ ටික වෙනම කුස්සිය පැත්තට සෙට් කරලා යනවා. ඔක්කොම යාළුවෝ නන්නේ. එකම ගෙදරකට ආවට පස්සේ දැන් මෙන් ආන්ගේ එකම ගෙදරකට ඇවිල්ලා ඉන්නේ.
පැහැදිලිද තේරුණාද? හරි. එහෙනම් ඔන්න කොල්ලෝ ටික වෙනම සෙට් වෙන්න යන්නේ. කොල්ලෝ ටික මට පරීක්ෂමට එන මෙතනට ගන්න ලකුණුත් එක කියන්නේ. හරි. පටලා ගන්න එපා. හරියට මොළුවේ දාගෙන කියන්න හරියටම බලලා ඈ. හරි. මෙතන කොල්ලා හරියටම කියන්න. ඍණ 3. මෙතන කොල්ලා බිංදුව ඌ වැඩක් නැහැ නේ. ධනුණක් වෙනවත් ලකුණු නැහැ. හරිද? එතන මෙතන කොල්ලා ධන 1. තේරුණාද නැද්ද? තේරුණාද? කොල්ලෝ ටික වෙනම ගන්නවා. ඔන්න කොල්ලෝ ටික වෙනම සෙට් වුණා. කෙල්ලෝ ටික පිටිපස්සට යනවා. කෙල්ලෝ ටික වෙනම සෙට් වෙනවා. මෙතන ඉන්නේ කෙල්ල කවුද එහෙනම්? බබා කෙල්ල මෙයා. ඒතර මේ මැද දශමතිත නිකන් කසාදේ වගේ. දැන් අර එහෙම කොල්ලෝ ටික ඉස්සරහට කෙල්ලෝ ටික ගෙදර පිටිපස්සට ගිය කියලා කසාදේ කැඩෙනවද? කැඩෙනවද? නැහැ. ඔය කසාදේ බබා තියෙන්නේ කා ගාවද? ඒ කියන්නේ තියාගන්නේ කා ගාවද? කෙල්ල ගාවද කොල්ල ගාවද? කෙල්ලනේ. සාමාන්‍ය කසාදේ කා ගාවද තියාගන්නේ? කෙල්ල ළඟට තියාගන්නේ නේ. මොනවාරි ප්‍රශ්න කරලා නීතියට ගියත් කසාද සාධික දෙන්නේ කෙල්ල ළඟ නේ. කොල්ලෝ ඒවා දන්නේ නැහැ. මගේ නම් තියනවද දන්නේ නැහැ. එහෙනම් ඔන්න කෙල්ල ගාව තමයි මේ කසාදේ තියෙන්නේ. දශමතිත කසාදේ කියලා හිතන්න. පැහැදිලිද? හරි. මේ බලගන්න. බලගන්න විදිහට. එහෙනම් ඔන්න දශමතිතත් එක්ක ඔන්න කෙල්ල මෙතනට ගියා කසාදේ සාධිකෙත් අරගෙන ඔන්න කසාදේ තියෙන්නේ කෙල්ල ගාව. ඉස්සරහ මෙතන කවුරුත් නැහැ. දැන් එතන හිස්නේ. කොල්ලා ගියානේ. ඉතින් එහෙනම් කවුද මෙතන ඉන්නේ? බින්දුව. කවුරුත් නැත්නම් අනිවාර්යෙන් බින්දුව දාන්න. හිස් නේ එතන. පැහැදිලිද? හරි. මෙතන ඉන්නේ කෙල්ල කවුද එන ඉක්මනට කියන්නේ? ධන කියන්නේ. බින්දුවයි දශම 7800. හරි. මෙතන කෙල්ලගේ ලකුණ ඍණ මෙතන කවුද? බින්දුවයි දශම 7924. කතාව තේරුණාද? හරි. දැන් බබා මෙන්න මේ ෂර්ට් එක කොල්ලෝ ෂර්ට් එක වෙනම ඔක්කොම එකතු වෙලා එක කොල්ලෙක් හදනවා. හරිද? කෙල්ලෝ ඔක්කොම එකතු වෙලා එක කෙල්ලක් හදනවා. තේරුණාද කතාව? හරි. කවුද හදන කොල්ලට කළා ඉක්මනට කියන්නේ? ඍණ 2. කවුද හදන්නේ? ඍණ 2. කෙල්ලෝ ටික නකල් කියන්නේ 0.13 කියන්නේ 6යි 6යි 8යි 9යි 7යි 4යි 11යි නේ. හරිද බලන්න. ඒකෙන් අඩු වෙන්න ඕන කියද්දි 0.79 24. බබා 6න් 4 2යි 4යි 0යි 11න් 3 4යි කීයද 0. හරි එහෙනම් පැහැදිලිච්ච කෙල්ල කවුද? 0.40යි 40 කීයද 2. කතාව පැහැදිලිද තේරුණාද? අවසානයේ උන් දෙන්න සෙට් වෙනවා. කොල්ලට හිමිතන පුතේ මෙතන නේද? එහෙනම් එතනට යන්නේ 40යි 42. හැබැයි මෙයාට ඍණ එක ඉස්සරහ තියන්න ගිය හැකිද? බෑ බෑ. එතකොට මෙයාත් ඍණ වෙනවනේ. එහෙනම් එයා ඍණ එක කොහෙන්ද දැන් තියාගන්නේ? උඩි. එහෙනම් බබා මේකේ අවසානයේ මොකද්ද බලන්නේ අපි? ඇන්ටි ලොක්. කතාව පැහැදිලිද තේරුණාද? තේරුණාද හැමෝටම? හරි. ටකලන් ලොක් බලන්න හදලා ඉස්සරහ. 40 42 ඉක්මනට. ඇන්ටි ලොක් තියෙන තැන හොයාගෙන යන්නේ. ලඝුපොත් ආය පන්තියේ ලඝුපොත් නැති වෙන්න බෑ. කවකට පෙට්ටියේ දස්තාර වල ලඝුපොත් නැති වෙන්න බෑ නෙලනම ඈ. කීය තියෙන 40 එක තියෙනවා. බබා 40 31 තියෙන්නේ කීයද? 25 3. බබා අපේ වැඩේට තව කීයක් අඩුයිද? මෙයාම නැත්තම් එයාට අඩු එක බලනවා. අඩු එක බලලා බලනවා තව කීයක් ඕනේද කියලා. කීයක් ඕනේද? එතකොට 42 වෙන්න 11ක් ඕනේ බලන්න. අර චූටි තීරු වල තමයි ඒ අඩුව බලන්නේ. චූටි තීරු වල බලන්නේ 11ක් තියෙනවද කියලා? එහෙනම් කීයක් තියෙනවද? 10 හරි 12 හරි 10 තියෙනවද? 10 තියෙන ගන්න 10 තියෙන කී කෙලින්ද? 6 කෙලින්. එහෙනම් ඒ 6ක් මෙතනට ලියනවා. කතාව තේරුණාද? පැහැදිලිද? බබා ඊට පස්සේ මොනවා කරන්න? සර් කෝල් එක. මේ පළවෙනි ඉලක්කම තිබ්බා. කටුනේ. පළවෙනි ඉලක්ක මැරලා තියෙනවා දශම තිතක්. මොකද කියන්නේ පළවෙනි ඉලක්ක මැරලා? මතකයි නේද 10 වසරේ මොනව කරන්නද දශම තිතක් තිබ්බේ පළවෙනි ඉලක්ක මැරලානේ. පළවෙනි ඉලක්ක මැරලා පපා දශම තිතක් තිබ්බා. ඔයා 10 හදපු ගණන් වල මෙතන 2 තිබ්බනම් ඔයා මොකද්ද කරේ? මේක ඇන්ටිලොක් තියෙන තැන බැලුවා පළවෙනි ඉලක්ක මැරලා දශම තිබ්බා. මේක ධන 2 නම් 10 වසරේදී කරේ මේක දකුණු පැත්තට දෙපාරක් පන්නපු එක නේද?
එහෙනම් ඍණ දෙක නම් පයින්නේ කොයි පැත්තටද? වම් පැත්ත. වමට කී පාරක් පයින්නවද? දෙපාරක් පයින්නවා. ඉලක්කන්න නැත්තම් මොනවද දාලාද පන්නන්නේ? බිංදු දාලා. 1යි 2යි. අවසාන උත්තරේ කීයද? 0.02යි 2යි 5යි 3යි. ඒක තමයි අවසානම උත්තර. හරි. ඉක්මනට හදාගන්න.